ඔව්. ඉතාම වැදගත් කාරණයක් අද සාකච්ඡා කරන්න කියන්නේ සාකච්ඡා කරන්න මෙතන කෙනෙක් නැහැ. මං තනියම අදහස් දක්වීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ ගණිත විෂය ඇයි මෙච්චර අමාරු? ගොඩක් දෙනකොට මේ ගණිත විෂය අමාරුයි. අපි දන්නවා දෙමව්පියෝ ගොඩක් අරගල කරනවා තමන්ගේ ළමයා ගණිතයට දුර්වලයි. මම මොකද කරන්නේ? කොයිතරම් මහන්සි වුණත් මේක බෑ. කොයිතරම් මහන්සි වුණත් මේ ළමයට මේක තේරෙන්නේ නැහැ. ඒ වගේ කාරණා කතා වෙනවා අපි ඕන තරම් දකිනවා. ඇයි මේ ගණිත විෂය මේ තරම් අමාරු? ගණිතය කියන්නේ තාර්කික විෂයක්. රැෂනල් සබ්ජෙක්ට් එකක්. ඒක තාර්කිකයි. එතකොට ඒකේ හිතන්න කොටසක් තියෙනවා. අපි ඒක අපිට සාමාන්‍ය විදිහට භාෂාවක් ඉගෙන ගන්නවා වගේ ගණිතය ඉගෙන ගන්න බෑ. එතකොට ගණිතය ලේසි කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? ගණිතය කියන සබ්ජෙක්ට් එකේ අපි යෙදෙන්න ඕන. අපිට යෙදෙනකොට තමයි ඒක පුළුවන් වෙන්නේ. හිතන්න ගණිතය කියලා කියන්නේ මෙන්න ගාන තියෙනවා මෙන්න උත්තරය තියෙනවා. එහෙම නැහැ. ගණිතයේ එක ගැටලුවකට උත්තරයක් ගන්න පියවරවල් ගානක් පහු කරන්න ඕන. ඒ හැම පියවරක්ම ඊටාම වැදගත්. ඒ හැම පියවරක්ම ඊටාම වැදගත්. ඒ පියවරෙන් පියවර ගිහිල්ලා තමයි අවසාන උත්තරය ලබා ගන්න. එතකොට පුංචි කාලේ පුංචි අපි තුමු 1 වසර සිට 5 වසර දක්වා දරුවෙකුට ගානක් හදද්දි අපි හිතමු උත්තරයක් ආවේ නැහැ කියලා පන්ති. එතකොට උත්තරයක් ආවේ නැති වුණොත් ගුරුවරු දැනගන්න ඕන මේ දරුවව ඒ උත්තරේ ආවේ නැතිවීම නිසා පසු නොතැවෙන තත්ත්වයට පත් කරන්න. මොකද තව ඉස්සරහට යනකොට අපි හිතමු උසස් පෙළ දක්වා ගණිතය හදාරනවා කියලා. උත්තරයක් එන්නේ නැහැ කියන එක සාමාන්‍ය දෙයක්. ගණිත ගැටලුවකට උත්තරයක් එන්නේ නැහැ කියන එක සාමාන්‍ය දෙයක්. උත්තරයක් එහෙම එන්නේ නැහැ. අපි ගානක් 10-15 වතාවකට වැඩිය සමහරවිට 20 වතාවක් විතර සමහර ටයිප්ස් වල ගණන් අපි try කරනවා. try කරලා 20 වෙනි වතාවේ තමයි අන්තිම උත්තරේ එන්නේ. එතකම්ම කොළ 20ක් 30ක් හදලා කටුකොළ පිරීලා. එතන තමයි ෆවුන්ඩේෂන් එක. ගණිතය කියන්නේ යෙදෙන තරමට අපේ විශ්ලේෂණ බුද්ධිය වැඩි වෙන. නැත්තම් යෙදෙන තරමට පුළුවන් වෙන විෂයක්. ඒ නිසා හිතන්න එපා පන්ති 1කට 2කට නෙවෙයි 10කට ගියත් ගණිතේ පුළුවන් වෙන්නේ නැහැ. ගණිතේ පුළුවන් වෙන්න නම් තමන් තනිවම පුංචි කාලේ ඉඳලා ගණන් හදන්න ඕන. තමන් තනිවම ගණන් හදන්න ඕන. දැන් අපි හිතමු මං දැන් ගැටලුවක් ගත්ත හදන්න. ඒ ගැටලුව දැන් මට උත්තරේ ගන්න බෑ. මම විනාඩි 10ක් 15ක් 20ක් නාස්ති කරනවා. හැබැයි මට උත්තරේ එන්නේ නැහැ. හැබැයි මං ඒ ගානම නැවත ගන්නවා හදන්න. ඊට පස්සේ මට පොඩ්ඩක් අදහස් එනවා. පොඩ්ඩක් තේරෙන්න ගන්නවා. මේක කොහොමද හදන්නේ කියලා. යම්කිසි පියවරවල් 3ක් 4ක් මං කරගෙන යනවා. එක තැනකදී වරදිනවා. තව වාතාවක් උත්සාහ කරනවා. මම මේ කියන්නේ පුංචිම ළමයින්ගේ 1 වසර 5 වසර ඒ වගේ ගණන් නෙමෙයි. සමහරට උසස් පෙළ මට්ටමේ තැනක ඉඳලා තමයි මම මේ කතා කරන්නේ. හැබැයි පොඩි පන්තියකටත් මේ කාරණය වළංගුයි. එතකොට අත්හැරීම ඒ කියන්නේ දෙයක් ඉක්මනට අත්හරින ගුණය තියෙනවා නම් අන්න ඒ ළමයා තමයි ගණිතේ දුර්වල වෙන්නේ. ඒ කියන්නේ දෙයක් අල්ලගෙන ඉන්න හැකියාවක් තියෙන දරුවා අනිවාර්යයෙන්ම ගණිතයට දක්ෂයි. එතකොට දෙමව්පිය පුරුදු කරන්න ඕන ළමයින්ට ඒ වැඩේ දිගටම අල්ලගෙන ඉන්න වැටෙන්නේ නැතුව. ඒ කියන්නේ අපි දැන් කතා කරනවානේ මේ මිනිස්සුන්ගේ හිත හරීම ඉමෝෂනල්. එතකොට උත්තරේ ආවේ නැති වුණාම එයා කඩාගෙන වැටෙනවා. අනේ මට ගණිතේ බෑ. මට ගණන් බෑ. මං කොහොමද මේක කරන්නේ? ඒ ළමයා කඩාගෙන වෙනවා. එතකොට අර පිටිපස්සෙන් ඉන්න අම්මයි තාත්තයි කිව්වනම් උඹට මොකුත් බෑ. උඹට ගානක් හදාගන්න බෑ බලපංක ලකුණු එහෙම කියලා. එහෙම නෙමෙයි. අර දරුවව මොටිවේට් කරන්න ඕන. අරකේ නිතරම යෙදෙන්න. හරි? ඒක දිගටම යෙදෙන්න මොටිවේට් කරන්න ඕන. එතකොට තමයි අන්න අපිට මුලින් බැරි වුණා. අර ගැටලුවට උත්තරයක් ගන්න මුලින් බැරි වුණා. පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ බැරි වුණා. තුන්වෙනි වතාව සමහර විට 10 වෙනි වතාවේ විතර වෙන්න පුළුවන්. එකවර උත්තරේ එනවා. අවසාන උත්තරේ ලබා ගන්නවා. ඊට පස්සේ පුදුම මොටිවේෂන් එකක් එන්නේ. මං ඒ වගේ ඒ જાතිය ගණන් තව 10ක් හදලා බලනවා. ඊට පස්සේ තව වෙනස් જાතිය ගානකට යනවා. ඒකත් උත්තරේ එනවා.
ඊට පස්සේ තව ජාතිය ගානකට යනවා. ඒකත් උත්තරේ එනවා. ඒ අතරතුර උත්තරේ ආවේ නැතුණා කියලා වැටෙන්නේ නැහැ. මොකද අපි දන්නවා කලින් 10 වතාවක් හදලා තමයි මම උත්තරේ ගත්තේ. එහෙනම් මට මේක ලොකු දෙයක් නෙවෙයි. ඉන්නේ ඒ විදිහට පියවරෙන් පියවර ගණන් හොයා හදන්න ගන්නවා. අලුත් ජාතියේ ඒ කියන්නේ පේපර් එකේ නැති ප්‍රශ්නයක් පව තමන් හිතෙන් ප්‍රශ්නේ ගොඩනගමින් උත්තර දෙන්න පටන් ගන්නවා. අන්න එහෙම ගිහිල්ලා ගණිතයේ පුතුල හසල දැනුමක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි තමයි ගණිතඥයෝ හොඳ ඉංජිනේරුවෝ බවට පත් වෙන්නේ. එතකොට අපිට තියෙන වගකීම තමයි පුංචි කාලේ දරුවෙක්ට කරන්න ඕන දෙමව්පිය විදියට කරන්න ඕන දේ තමයි අර අපි කරන දේ අවසානයේ වෙනකන් අල්ලගෙන ඉන්න. පුතේ මේක අතාරින්න එපා. මේක තව පාරක් උත්සාහ කරන්න. උත්තරයක් ඉන්නේ ඒක කමක් නැහැ පුතා. තව පාරක් try කරන්න. keep on try. You can get the answer. අපි යාට මොටිවේෂන් එකක් දෙන්න ඕන. මොටිවේෂන් එක දීලා අපි ඔයා මාමන්සිල උත්තරේ ගත්තට පස්සේ හරිත්ත. අපි තව ටිකක් කරමු. අපි තව පේපර් එකක් අරගෙන නම් 5ක් විතර අරගෙන තව උත්තර 5ක් එනවා. මොටිවේට් වෙනවා. ඔන්නේ ආකාරයට තමයි මේක කරගෙන යන්න ඕන. එතකොට මොකද්ද ගණිතය කියන්නේ? ගණිතය අමාරු වෙන්නේ නොයෙදීම නිසා. ඒකේ නිතර යෙදීම නැති නිසා. එතකොට නිතර යෙදෙන්නේ නැති කෙනෙකුට විෂය ප්‍රවීණතාවක් ප්‍රාගුණයක් එන්නේ නැහැ. අපි හිතන්නේ මේක උපතින් එනවා කියලා. උපතින් එන එකක් නෙවෙයි. උපතින් එන්න පුළුවන්. එක එක්කෙනාගේ බුද්ධි මට්ටම වෙනස්. නමුත් මේ ලෝකයේ ඉන්න හැම ගණිතඥයෙක්ම උපතින්ම ගණිතඥයෙක් විදිහට ඉපදිච්ච අය නෙවෙයි. එතකොට හැම කෙනෙක්ම යෙදීම තුලින් තමන්ගේ විශ්ලේෂණ හැකියාව, ගණිතමය බුද්ධිය, තර්කණය කියන හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්. යෙදෙන තරමට. යෙදෙන්න. Keep on try. 1 time, 2 time, 3 time, 4 time. Until you get the answer. Then you can win. Then you will be motivated yourself. So you have to work until get the answer 1 time. That is the turning point. So the parent behind, you have a responsibility from the behind of child. You have to push them until the end of mission. Okay, thanks.